එන්න අපි අද බලමු අරුම පුදුම රෙස්ටුරන්ට් කීපයක්. ගේ තමා ඩිනර් ඉන් ද ස්කයි කියන ඩුබායි සහ බෙල්ජියමේ තියෙන රෙස්ටුරන්ට් එක. විශේෂත්වය මේ ආහාර ශාලාවේ කෑම කන්න තියෙන්නේ අඩි 150ක් පමණ උඩට එසවූ මේසයක. ලොකු ක්‍රේන් එකකින් මුළු මේසයම එක්ක අමුත්තන්ව අහසට ඕසවන අතර ආරක්ෂිත පටි වලින් පුටුවට තියලා බදිනවා. මම දැන්ගේ මාලදිවයිනේ ඉතා අන්ඩර්සී රෙස්ටුරන්ට් එකේ ලෝකේ ප්‍රථම සම්පූර්ණයෙන්ම වීදුරු වලින් නිර්මාණය කළ මුහුද යට තියෙන ආහාර ශාලාව තමයි මේ. මාලදිවයිනේ මිහිඳු මට්ටමේ සිට අඩි 1000ක් යට තියෙන අතර කෑම කන ගමන් අවට පීනන මෝරුන්ඩා මාළුවන් සහ කොරල් පර අංශක 180ක දර්ශනපතයකින් නරඹන්න පුළුවන්. දැන් ඉන්නේ ස්පාචේ එල් ඩියාබ්ලෝ රෙස්ටුරන්ට් එකේ. මේකේ ආහාර හදන්නේ ගෑස් හෝ දර වෙනුවට සක්‍රිය නොවන ගිනි කන්දක තාපය භාවිතා කරලා. ගිනි කන්දේ භූගත සිදුරකින් පිටවන සෙල්සියස් අංශක 400ක් 500ක් පමණ වන අධික තාපය මත විශාල ග්‍රිල් එකක් තබා මස් සහ වෙන ආහාර වර්ග පුලුස්සලා දෙනවා. දකිද්දිත් hina යන මේ රෙස්ටුරන්ට් එක තියෙන්නේ තායිවානයේ මොඩර්න් ටොයිලට් කියන වැසිකිලි තේමාවක් යටතේ තමයි මේ නිර්මාණය කරලා තියෙන්නේ. මේ ඉඳ ගන්න තියෙන්නේ කොමඩ් වල සහ ආහාර සහ බීම වර්ග දෙන්නේ පොඩි වැසිකිලි පෝච්චි සහ කොමඩ් හැඩ පිගන් කෝප්ප වලට. සැන්සිබාර නැතිනම් ටැන්සෑනියා වල මේ තියෙන රෙස්ටුරන්ට් එක The Rock රෙස්ටුරන්ට් කියලා තමයි හඳුන්වන්නේ. ඉන්දියන් සාගරයේ මැද පිහිටි තනි විශාල ගලක් උඩ ඉදි කරලා තියෙන කුඩා නිවසක හැඩති ආහාර ශාලාවක්. මුහුදුරාල වැඩි වන විට මෙතනට යාමට බෝට්ටු භාවිතා කළ යුතු අතර බාදිය කාලෙට මුහුද මැදින් පයින් යන්නත් පුළුවන්. ජපානයේ මේ තියෙන ආහාර ශාලාව හඳුන්වන්නේ නින්ජා අකාසකා කියලා. පැරණි ජපන් නින්ජා සංස්කෘතිය තේමා කරගත් රහස් ආහාර ශාලාවක්. මේ වේටර්වරුන් නින්ජා ඇඳුමක් ඇඳගෙන ඉන්න අතර ඔයාලා රහස් උමං මාර්ග වලින් ඇවිත් විවිධ මැජික් ට්‍රික්ස් පෙන්වමින් තමයි කෑම දෙන්නේ. සංයම් ඔයාලා කන්න ආස මොන රෙස්ටුරන්ට් එකෙන්ද කියලා කමෙන්ට් එකක් දාන්න. මිස්ටර් පින්තා ෆලෝ කරන්න. ජය වේවා.